යලි කිසිදු අනවසර තැනක අපේ රටේ නිවසක් ඉදි කරගන්න දෙන්නේ නැහැ. කොළොන්නාවට සිද්ධ වුණේ ඒකයි. ගලාගෙන යන කොළොන්නාවේ ගංගා කී දවසක් යට වෙනවද? කී අවුරුද්දට කී පාරක් යට වෙනවද? කවුද අවසර දුන්නේ ඒව හදන්න? බලාගෙන හිටියා. පොඩි ගාණක් දීලා එක්ක අවසර ගන්නවා. ඒක සභාපතිගේ ඥාතිය. සභාපතිගේ කැන්වසින් ගියපු කෙනා. මෙහෙමයි මේ රට මේ වීසෙන්ටපත් උනේ. ඒ නිසා මේක මුදව ගන්න ඕන. අපි ආසියානු සංවර්ධන බැංකුවට මේ ආසියානු සංවර්ධන බැංකුව අපිට එකඟතාවය පාලක තිනවා. අපි ඉන්නලා කියනවා මේ මධ්‍ය කඳුකරේ ඇත්ත තත්ත්ව අපිට නිරීක්ෂණය කරලා දෙන්න කියලා. සමහර වාර්තා පළ වෙන මධ්‍ය කඳුකරේ ගැන බයයි කියලා. ඒ නිසා අපි ඒ වාර්තාන අඩි 5000කට වඩා වැඩියෙන් ජීවත් වෙන ප්‍රදේශ සියල්ලෙන් වනවගාව ඇති කරන්න ඕන. අපි එම ඉඩම් සහ දේපල ආණ්ඩුවේ වන්දි දීලා පවරා ගන්න කටයුතු කරනවා. මේ රට යලි ප්‍රතිස්ථාපනය කරන්න ඕන. මහා සාරවත් වටිනාකම් සහිත මධ්‍ය කඳවුරය අපි ඇස් ඉදිරිපිට නායමින් තිබෙනවා. ඇස් ඉදිරිපිට මිනිස් ජීවිත පිළිගනිමින් තිබෙනවා. ඇස් ඉදිරිපිට මහා ඛේදවාදීකට මුහුණ දෙමින් තිබෙනවා.